පුංචි ලස්සන සම්මනලයෝ මල් ළඟට එන්නකෝ. ඔයාගේ පාට පිහාටු අනේ මටත් පෙන්නන්නකෝ. හරිම ලස්සනයි. මේ වගේ ලස්සන මලක් නම් මං කවදාවත් දැකලා නෑ. මේ කවුද? තීරා ගියාමයි අපේ සෙනු ගෙදර ආවේ නෑනේ. අනේ මගේ දරුවා කොහෙද දන්නේ නෑ. එයාලා කොහේ යන්නේ නැද්ද? එයාගෙන පොඩ්ඩක්වත් අද වෙන්න එපා. එයා පොඩ පෙලෙන්න කාලා කොහේ හරි ඉඳාගෙන ඇති. ක්‍රිෂ්ණා උදේ ඉඳන් අපේ වීණ පේන්නේ නෑනේ. මොකෝ? මුලින් සෙනු දැන් වීණා. එන්න අපි ගිහින් හොයමු. ඔයාලගේ සෙනුව ආරක්ෂිතව ආයි ඕනේ නම් හෙට හවස් වෙද්දී රංකාසි 100ක් ගෙනල්ලා ගමේ කෙළවර තියෙන අඹ ගහ යටින් තියන්න. එහෙම නැති වුණොත් වැඩ වරදි. මීට චතුරංග ඔය කියන්නේ අර නරක පල්හුරා ගැන නේද? එහෙනම් ඒ දුෂ්ටයද අපේ ළමයින්ව මෙහෙම පැහැරගෙන ගියේ. එන්න හැමෝම එකතු වෙලා ළමයින්ව හොයමු. වීණා ළමයෝ hina වෙන මලක්? සෙනු වීණා කොහෙද? සෙනු කැලේ පැත්තටවත් ගියාද? වීණා කොහෙට යන්නේ නැද්ද? මේ කවුද මේ? රාධා සුබෝධ අයියේ එයාලා දැන් මෙතන හිටියානේ. මේ ඉක්මනට කොහෙටද ගියේ? ක්‍රිෂ්ණා මට පේන විදියට චතුරංග එයාලවත් පැහැරගෙන වගේ පේන්නේ. හායි ඔයා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලුවට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේද? අපිව සබ්ස්ක්‍රයිබ් කරොත් මේ වගේ වීඩියෝස් ආයෙත් නම් ඔයාලට මිස් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් කතාවට යමු. Thank you. අම්මේ ඔයා උදේ ඉඳන්ම මුකුත් කාලා නැහනේ. අඩනව විතරයිනේ ඔයා. මෙන්න මේකවත් කන්නකෝ. අනේ පුතේ මට බඩගිනි නෑ. අනේ මගේ බල්රාම් පුතා එයා කාලාද දන්නේ. දැන් මේ මීයව ගුලින් එළියට ගන්න නම් එමක් දාන්නම වෙනවා. අම්මේ මං අයියව කොහෙන් හරි හොයාගෙන එන්නම්. ක්‍රිෂ්ණා ඉන්න. ඔහොම නවතින්න ඉන්න. හරිම ලස්සනයි. හරිම මිහිරි විදිහට බටන ලව්වයනවානේ. හරිම ලස්සන පොඩි ළමෙක්. තමුන් ගොදුරක් වෙන්න දඩයක් කාරයාගේ ළඟටම ආව නේද? ඔක නවත්ත ගන්න තක ළමයෝ. ඔයාට කොහෙද එච්චර හයියක්? ඉන්නකෝ මං ඔයාට හොඳ පාඩමක් උගන්වන්නම්. කොහෙද ළමයා ගියේ? කොහමද ළමයා ලොකු ළමයෙක් උනේ? තාත්තේ ඔන්න මම මෙයාව අල්ලගත්තා. චතුරංග කොහෙද කියලා කියන්න අපේ ළමයි ටික. කොහෙද? කියන්නම් අනේ මං කියන්නම්. සෙනු
කොහෙද ඉන්නේ අපේ අනිත් යාළුවෝ ටික? අනේ මන් දන්නේ නෑ අනේ. යාව අරන් එන්න. ඉතුරු ප්‍රශ්න ටික අපි ගමට ගිහිල්ලා හමු. අයියා මෙතන නැහනේ. එයා ගෙදර ගියාද? අම්මේ! මේ මලක් කොහෙන්ද මෙතනට ආවේ? මේ තියෙන්නේ අම්මගේ වලලුනේ. අම්මේ! 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 ඔයා කොහෙද? ඒ මොකද්ද? මොකක්? මේ තියෙන්නේ වීණාගේ බෝනික් කනේ. මේ වගේම මලක් අපේ ගේ ඇතුලේ තිබුණානේ. රාධාගේ මුට්ටිය? අයියේ! අයියේ! මෙතන තේජාදීම මලක් තියෙනවනේ. ඒත් අයියේ නෑනේ. අයියේ! 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 හයි වා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලුවට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේද? අපිව සබ්ස්ක්‍රයිබ් කරොත් මේ වගේ වීඩියෝස් ආයෙත් නම් ඔයාලට මිස් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් කතාවට යමු. thank you. මුලින් අම්මගේ වලලු, වීණාගේ බෝනික්කා, රාධාගේ මුට්ටිය. එතකොට දැන් අයියාගේ නකුල. මේ ඔක්කොම දේවල් මට හම්බුනේ මලක් ගාව තිබිලා. ඒ කියන්නේ මේ හැමෝම නැති වුණ එකයි මේ මල් ගැනයි මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම පිටිපස්සින් ඔයා නේද? මට හිතෙන්නේ ඔයා වෙන්න ඇති අර පුංචි පුංචි මල් වල අප්පච්චි. අප්පච්චි නෙවෙයි, මම තමයි පුෂ්පාසුරයා. මගේ ශක්තිය ගොඩක් විනාශකාරී. ඉන්නකො පෙන්නන්න. ඔයා කොච්චර ගැහුවත් මට දැනෙන්නේ නැහැ ළමයෝ. මේ අසුරයාගේ ශරීරය වුණාට එයාගේ ප්‍රාණේ තියෙන්නේ මෙන්න මේ මලේ. මොකද ගොඩක් විනෝද වුණා නේද ඔයා?
පුෂ්පසුරය කවුද කියලා දැනගත්තද? වෙන්න බෑ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න බෑ. දෙවියන්ගේ පිහිටෙන් අපේ හැම ළමයෙක්ම ආරක්ෂිතව ගෙදර ආවා. ඔයා ඔය කොහෙද යන්න හදන්නේ යාළුවා? මුලින්ම ඔයා මිනිසුන්ගෙන් ගත සල්ලි ආපහු දෙන්නකෝ. ඊට පස්සේ ඔයා කන් දෙක අල්ලගෙන අපෙන් සමාව ගන්න ඕනේ. හයි ඔයා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලුවට අපිව subscribe කරලා නැහැ නේද? අපිව subscribe කරොත් මේ වගේ videos ආයි නම් ඔයාලට miss වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපිව subscribe කරන්න.